හෙලෝ ගයිස් ඉතින් මාද වලට වෙනන්නේ බැංකුවේ ඉඳලා අපි පැය 4ක් ෆ්ලයිට් එකේ ගිහිල්ලා ටොරන්ටෝ වලින් බලපු කැනඩාවේ ලොකුම දියඇල්ල. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඔයාලට ලස්සන වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා කැනඩාවේ මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉති අපි මේ ගමන ප්ලෑන් කරේ දවස් 5කට. ඉතින් අපිට ඉන්න පොඩි ලව් බර්ඩ් කෙනෙක් යාව ගෙදර තියලා යන්නත් බෑ. එච්චර දවස් කෑම දාන්න ඕනේ, වතුර දාන්න ඕනේ, මේ වගේ ප්‍රශ්න හින්දා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මෙහි තියෙනවා එක එක පෙට් ස්ටෝර්ස් තියෙනවා. ඒවයි අපිට සල්ලි දුන්නා. අපි සල්ලි දුන්නාම යාලා බලා ගන්නවා. ඉතින් මේ වගේ තැනක් මේක තියෙන අපේ ගෙදර තියෙන සාමාන්‍ය පැයක් විතර දුරින්. ඉතින් මෙතන ගන්නේ ඩොලර් 8යි දවසකට කියන රුපියල් 2000ක් වගේ. ඉතින් අපි කෑම දෙන්න ඕනේ. කෑම දුන්නාම යාලා ඒ කෑම දාලා වතුර දාලා බලා ගන්නවා. ඉතින් එයාලා දෙද්දි අහනවා මෙයාට මොන හරි මෙහි තියෙන පෙත්තරට ඩොක්ටර්ස්ලා ඉන්න වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ ඩොක්ටර්ගේ විස්තර ටික අහනවා. හදිසි ඉමර්ජන්සි එකක් වුණොත් එයාලා අරන් යනවා ඉක්මනට. අපිට කෝල් කරනවා මෙහෙම ප්‍රශ්නයක් කියලා තියෙනවා. අපි අරන් යනවා මෙහෙම කියලා. අන්තිමට ඉතින් අපිට බිල් එක දෙනවා මෙච්චරයි කියලා. ඉතින් ආව දුන්නාට පස්සේ අපිට තිබ්බේ ෆ්ලයිට් එක උදේ 6ට. ඉතින් සාමාන්‍ය අපිට බය හිතුණා ඌබ එකක් වැටෙයිද දන්නේ නැහැ කියලා එයාපෝට් එකට යන්න. සාමාන්‍ය 4යිදී ඩොමෙස්ටික් ඉඳ පැය දෙකක් තියලා ගියාම ඇති. අනික මම ඔන්ලයින් චෙක් ඉන් වෙලා හිටියේ. ඉතින් මං කෝකටත් කියලා ඌබ එකක් දැම්ම පාන්දර 3ටම. ඉතින් සෑහෙන කලින් එයාපෝට් එකට ගියා. චෙක් ඉන් වෙලා හිටියේ ඉඳ කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. කඩත් ඔක්කොම වහලා එයාපෝට් එකේ කවුරුත්ම නැහැ. ඉතින් අපි හිමිටි කියලා බෑග්ස් ටිකක් ඩ්‍රොප් කරලා සිකියුරිටි චෙක් එකකට ගිහලා ඔක්කොම කරලා කාලා හිටියෙත් නැහැ අපි. ඊට පස්සේ එතන ස්ටාර්බක්ස් එකක් ඕපන් කරලා තිබ්බා. ඒකෙන් උදේටත් කාලේ ඉතින් චෙක් ඉන් ගේට් ඕපන් කරනකම් අපි ඉඳගෙන හිටියා. මේ ඉන්නේ නංගි යන මාර ෂයි ඉතින් කැමරා එකට එන්න. ඉතින් මේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල කන්න නම් දෙන්නේ නැහැ. ෆ්ලයිට් එක තිබ්බ පැය 4මාරක්. ඉතින් උඩදී දෙන්නේ පොඩි ප්‍රෝටීන් බාර් එකකුයි, එහෙම නැත්නම් චොක්ලට් එකකුයි, කොකාකෝලා ස්ප්‍රයිට් වගේ කෑන් එකකුයි. ඉතින් ඒක අපි අතන ස්ටාර්බක්ස් එකෙන් කෑම ගත්තේ. ඒම අරන් නගින්න පුළුවන් ෆ්ලයිට් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රින්ක්ස් හරි ඕන දෙයක් අරන් නගින්න පුළුවන්. ඉතින් ෆ්ලයිට් එක නම් හරියටම ඔන් ටයිම් ටේක් ඔෆ් කරා 6 වෙද්දිම. ඉතින් මේකේ ටීවීත් නැහැ. ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල ටීවී මොකුත් නැහැ. හැබැයි වයිෆයි තිබ්බා. වයිෆයි තිබ්බා. එයාලගේ තියෙන එයා කැනඩාවල පොඩි මෙම්බර්ෂිප් එකක් ගන්න. මේ මෙම්බර්ෂිප් එකේ තියෙන අයට ෆ්‍රී වයිෆයි තියෙනවා. එහෙම නැත්නම් ඩොලර් 8ක් දීලා ෆ්ලයිට් එකේ ඒ ලෑන්ඩ් කරන අපිට වයිෆයි ගන්න පුළුවන්. මට මේ මෙම්බර්ෂිප් එකේ තිබ්බින්න මම වයිෆයි ගත්තා, කනෙක්ට් කරගත්තා. ඉතින් යන ගමන් පොඩි ඔය මම නාට්‍ය බලන එක බලපල ගියා. වෙන කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඉන්දියාන්නෙත් නැහැ උදේ හින්දා. ඉතින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා හරියටම 1:00 වෙද්දී 1:00 කියන්නේ ඔන්ටාරියෝ ටයිම් එකෙන්. ඔන්ටාරියෝ කියන්නේ වෙනම ප්‍රොවින්ස් එකක්. ඒතර වැන්කුවර් වල ඉඳන් ඔන්ටාරියෝ වලට පැය 4:00යි. වෙලාවෙන් පැය 3ක වෙනසක් තියෙනවා. වැන්කුවර් වලට වඩා ඔන්ටාරියෝ වල පැය 3ක් ඉස්සරහින් තමයි වෙලාව යන්නේ. ඉතින් කමාට ලෑන්ඩ් කරලා අපිට හොටෙල් එක නම් මිනිත් 3ට. ඉතින් අපි කන්න ඕනේ. ඒ වගේම අපි මේ කා එකක් රෙන්ට් එකකට අරන් තිබ්බ ඒක ගන්න යන්නත් ඕනේ හින්දා අපි හිමීටි ඒ වැඩ වලට පිටත් වුණා. ඉතින් එයාපෝට් එකෙන් අපිට තිබ්බ ෆ්‍රී ෂටල් සර්විස් එකක්. අර කාර් එක රෙන්ට් කරපු තැනින් කරන්නේ යාලා අපිව එයාපෝට් එකෙන් ෆ්‍රී පික් කරලා යාලගේ එතන කාර් එක තියෙන තැනට අපි එක්කන් යනවා. ඉතින් එතනින් කාර් එක අරන් ඊට පස්සේ අපි ගියා ලන්ච් ගන්න. ඉතින් ෆ්ලයිට් එකේ දුන්නේ අර ප්‍රෝටීන් බාර් එකයි කොකාකෝලා එකයි අපි අර ගත්ත ස්ටාර්බක්ස් එකයිනේ. ඉතින් දැන් දවල්ෙදි පඩිගිනිත් හින්දා අපි ගියා සර්වණ භවන් එකට. සර්වණ භවන් එක ලංකාවෙත් තියෙන මම හිතන්නේ පිටකොටුවේද කොහෙද තියෙන්නේ. ඒක සෑහෙන ප්‍රසිද්ධ කඩයක්. මම හිතන්නේ රටවල් 28කද කොහෙද තියෙනවා බ්‍රාන්චස් 92ක් හරි 95ක් හරි. අපි කට්ටියම ගත්තේ තාලිය යාලගේ තාලිය එක මාර හොඳයි.
ඒක උනේ සාමාන්‍යයෙන් $19ක් මට මතක විදියට. ඊට පස්සේ අපි ගියා හොටෙල් එකට. හොටෙල් එකට යද්දී නම් 3:00 විතර වෙලා තිබි. කොහමද හොටෙල් එකේ 3ට ඉතින් හොටෙල් එකට චෙක් ඉන් වුණා. ඉතින් ඊට පස්සේ හොටෙල් එකේ චෙක් ඉන් වෙලා කීස් අරගෙන උඩට ආවා. ඉතින් පොඩි ප්‍රශ්නයක් වුණා. අපේ රූම් එක 527 ෆිෆ්ත් ෆ්ලෝර් කියන්නේ උඩම ෆ්ලෝර් එක. ඊට පස්සේ මං ඒ උනට හැරලා තියෙන්නේ 528 රූම් එක. හොඳලාට ඒක අන්ලොක් උනේ නැහැ. රූම් එකේ view එක නම් මාර ෂෝක්. ඒ කියන්නේ ඔක්කොම ෆ්ලයිට්ස් ටේක් ඔෆ් කරන්නේ ඒ රූම් එක ළඟින්. මොකද රන්වේ එක තියෙන්නේ රූම් එකට එහා පැත්තේ. මං හිතුවත් නැති view එකක්. ඉතින් ඊට පස්සේ අපි පොඩ්ඩක් නිදාගෙන හවස් වෙලා මෙහි සාමාන්‍යයෙන් කරවලට එන්නේ රෑ 10ට 11ට. ඉතින් සෑහෙන වෙලාවක් අවුව තියෙනවා. ඒකෙන්ද අපි සාමාන්‍යයෙන් 6ට විතර පිටත් වුණා නයගරා ෆෝල්ස් යන්න. පැය දෙකක ඩ්‍රයිව් එකක් තිබ්බා අපි හිටපු හොටෙල් එකේ ඉඳලා. ඉතින් අපි සාමාන්‍යයෙන් 5ටද කොහෙද පිටත් උනේ 7 වෙද්දී ආ නයගරා ෆෝල්ස් වලට. එතන බාගින් එකේ කායක දාලා පයින් තමයි ගියේ නයගරා ෆෝල්ස් බලන්න. ඉතින් නයගරා ෆෝල්ස් කියන්නේ කැනඩාවේ තියෙන ලොකුම දිය ඇල්ලක්. ඒකේ සාමාන්‍යයෙන් විනාඩියකට කියුබික් මීටර්ස් වතුර 1,60,000ක් විනාඩියකට වැටෙනවලු ඒ දිය ඇල්ලේ. ඉතින් සෑහෙනම ලොකු. ඔයාලට පේන්නේ ඇමරිකාව. මේ දිය ඇල්ල මේ ගඟෙන් තමයි ඇමරිකාවේ කැනඩාවේ වෙන් වෙන්නේ. ඒතකොට ওই දිය ඇල්ලේ එක පැත්තක් ඇමරිකාවට අයිති, එක පැත්තක් අයිති කැනඩාවට. මේකේ දිය ඇලි 3ක් තියෙනවා මේ හරිය. මේක තමයි ලොකුම එක. අර ඉස්සෙල්ලා ඔයාලා වීඩියෝ එකේ එකක් අර ඈත පේන එක. තව එකක් තියෙනවා. මේක තමයි ලොකුම එක. ඉතින් මේක නම් කියලා වැඩ නැහැ. ළඟට ගිහින් බලද්දී මාර බය හිතෙන. එතනයි වතුර පාරේ සැර සහ ඒකේ ලස්සන. ඉතින් මාරම ලස්සන. අපිට පුළුවන් උතන තියෙන පොඩි ක්‍රූස් ෂිප් එකක් තියෙනවා. උතන අපි ටිකට්ස් ගන්න ඕනේ කෙනෙක්ට $100. ඒක ගත්තාම මේ යටින් දියැල වැටෙන තැනට මෙයාලා එක්කන් යනවා. මම ඔයාලට ඒකත් වීඩියෝ එකේ පෙන්නන්න. අපි නම් ඒක ගත්තේ නැහැ. මාර බයයි. ඒ කියන්නේ ඔයාලට මේ වතුර පාර දැක්කොත් පෙනෙයි මාරම සැරයි. මේ ඊයේ පෙරේදා එක මිනිහෙක් උතනින් පැනලා නාහලා තිබ්බා. එයා විතරේ පොලිසියලා අල්ලන් ගියා. මන් දන්නේ කොහොම නෑවද කියලා. ඒ තරම් වතුර පාර සැරයි. මාරම බය හිතෙනවා. ඔයාලට පේන ඇති ඔය උතන යට වතුර. ඉතින් ඊට පස්සේ අපි ගියේ වතුර පාරේ එතන වැටෙන තැනටම යන්න පුළුවන්. ඒ ළඟටම යන්න පුළුවන්. එතන බාන මාරම බය හිතෙනවා. ෆෝන් එකේම වැටුණොත් ඉතින් සෝරිම තමයි. ඉතින් අර පේන අර මං කිව්ව පොඩි ක්‍රූස් එකක් ගන්න පුළුවන් කියලා අන්න ඒක තමයි ඔය පැත්තේ ඉඳන් ඇවිල්ලා දියැල්ල වැටෙන තැනටම අපි එක්කන් යනවා. ඒක නැති ඇත්තටම පොඩක් බය හිතෙනවා. මෙහෙම බලද්දි මේ ඇත්තටම බලද්දි සෑහෙන්න බය හිතෙනවා. ඉතින් වින්ටර් එකේ මේක සම්පූර්ණයෙන්ම ගල් වෙනවා. ඔය ඔයාලට පේන ගස් තනිකර සුදු පාටයි, දියැලත් තනිකර සුදු පාටයි. ඉතින් වින්ටර් එකෙත් මාරම ලස්සනයි, සමයකෙත් මාරම ලස්සනයි මෙතන. ඉතින් රෑ වුණාට පස්සේ සාමාන්‍ය 11ට විතර මේකේ ලයිට් එකක් දානවා. ඒකත් ඔයාලට පෙන්නන්න ඉස්සරහට මාර ලස්සනයි දියැලේ. දෙපැත්තේ මේක එක දියැලක්. මම අර පෙන්නපු ලොකු එකෙත් ලයිට් එකක් දානවා.
ඉතින් නායගර ෆෝල්ස් බලලා අපි ඊළඟට ගියා ක්ලිෆ්ටන් හිල් කියන පැත්තට. අපි ක්ලිෆ්ටන් හිල් කියන්නේ නායගර ෆෝල්ස් ඉඳන් සාමාන්‍ය විනාඩි 15ක් විතර ඉඳන් යන්න ඕනේ. ඒ කියන්නේ ලාස් වේගස් වගේ හවස් වෙද්දි ලයිට්ස් දාලා ගේම්ස් තියෙනවා, කෑම කට තියෙනවා, ස්කයි වීල්, ගෝ කාට් ඔය ඔක්කොම තියෙනවා. ඉතින් අපි ඒක බලන්නත් ගියා. ඉතින් ඔයාලා දැකලා ඉතින් මේ වගේ අය ඉන්නවා ගොඩක් පිටරට වීඩියෝස් වල. ඉතින් මෙයාට $4ක් එතනින් බොක්ස් එකට දැම්මහම එයාට චේන් එකක් ඒ උඩ ඉඳන් පොඩි අයගේ කරටම දානවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ගෝකාට් පදින්න. ගෝකාට් පදින්න එක්කෙනාට $15යි. ඩ්‍රයිවට 15යි ඉඳගෙන යන එක්කෙනාට $5යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියලෙන් ඩ්‍රයිවට 3300යි ඉඳගෙන යන එක්කෙනාට 1200ක් වගේ. ඒ විනාඩි 5කට. විනාඩි 5 කියන එක අපි අතේ තමයි තියෙන්නේ. ලැප්ස් සාමාන්‍යයෙන් 3-4ක් පුළුවන්. ඉතින් ඔයාලට මේ පෙන්නන පොඩි වැඩක්. එතන හෙල්මට්ස් ඔක්කොම සැනිටයිස් වෙලා එන්නේ. දැන් මේ මිනිස්සු මෙහෙම ගිහිල්ලා ආවට පස්සේ යාලගේ හෙල්මට්ස් ටික වෙනම තියන්න තැනක් තියෙනවා. එතනින් තිබ්බහම මේ මැෂින් එකෙන් ඔක්කොම සැනිටයිස් වෙලා තමයි ඊළඟ අයට දාන්න එන්නේ. ඉතින් ගෝකාට් පැදලා ඊට පස්සේ අපි ගියා මේ ස්කයි වීල් එකට. ඒකත් එක්කෙනෙක්ට $15යි. සාමාන්‍ය විනාඩි 15ක් විතර ඒක සෙට් වෙනවා වට 5-6ක් වගේ. ඉතින් ඒකත් මාරම එක්ස්පීරියන්ස් එක. මොකද උඩට ගියාම නායගරා ෆෝල්ස් පේන අනික ලයිට් දාලා තියෙන මේ වෙලාවට. ස්කයි වීල් එකෙත් ගිහිල්ලා පොඩ්ඩක් හරි ඇවිදලා ගේම්ස් නම් ප්ලේ කරන්න කියන එක පොඩි අයගේ ගේම්ස් තිබ්බේ එතන ගොඩක්ම. ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා ආයෙ අපි යන්න පිටත් වුණා පැය දෙකක් හොටෙල් එකට. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන් අපි ගියා ඊළඟ දවසේ කැනඩා වොන්ඩර්ලෑන්ඩ් කියලා පාක් එකකට මාරම ෂෝක්. ඒ වීඩියෝස් ටිකයි ඊළඟ දවසේ අපි ගියා තව අයිලන්ඩ් එකකට. ඒ වීඩියෝස් ටිකයි මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. අතට ගිහිල්ලා එන්න. බයි.